හලෝ ළමයි සුබ දවසක් අයුබෝවන් කියලා පිළිගන්නවා. මට පොඩි කතාවක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. බුදුරජාණන් වහන්සේ හිටපු කාලේ බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න එනවා. හම්බෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ කොහොමද ඔච්චර ප්‍රසන්නව ඔච්චර ලස්සනට ඉන්නේ ජීවත් වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවර බ්‍රාහ්මණයා. බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව උත්තරයක් දෙනවා. ඒ තමයි මම ආහාර වර්ග දෙකක් වළඳන්නේ නැහැ. පළවෙනි ආහාර වර්ගය අතීතයට අදාළ වන ආහාර වර්ගය මම වළඳන්නේ නැහැ. දෙවෙනි ආහාර වර්ගය තමයි මම අනාගතයට අදාළ වන ආහාර වර්ග වළඳන්නේ නැහැ. මම වළඳන්නේ වර්තමානයට අදාළ වන ආහාර වර්ග පමණයි. බ්‍රාහ්මණයා පුදුමයටපත් වෙනවා. මොකක්ද ඒ කිව්වේ කියලා. අතරම බුදුරජාණන් වහන්සේ කිව්වේ ඔබ ගෙවි ගිය අතීතේවත් පැමිණීමට නියමිත වූ අනාගතේවත් ගැන හිතන්නේ නැතුව මේ වර්තමාන ජීවත් වුණොත් ඔබට පුළුවන් වෙනවා බොහොම සතුටින් යාම ලස්සනට ජීවන්ගේ ජීවිතය ගත කරන්න. ඉතින් මේ බුදුහාමුදුරුවෝ කියපු වචනේත් එක්ක අපිට හිතන දේවල් ගොඩක් තියෙනවා. අතීතේවත් අනාගතේවත් ගැන හිතන්නේ නැතුව මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න. ඒක තමයි ඔයාලගේ දියුණුව සතුට මේ හැම දෙයකටම හේතුව වෙන්නේ. ඉතින් ගෙන් එන ජය වේවා.